අපි කතා කරමු ලොකු අය ගැන. ඇත්තට මේ වගේ ලොකු අයලා අර වැඩිහිටි නිවාසයේ බලාගත්ත ලොකු අයලා වගේ අය තවත් ගොඩක් ඉන්නවා. ඒ වගේ දේවල් කරන මේක හරීම අමාරු වැඩක් මේ වැඩිහිටියා බලා ගන්න. ඒ වගේම විශේෂ අවශ්‍යතාවය තියෙන අය බලා ගන්නවා කියන එක තවත් අමාරු වැඩක්. ඉතින් මේ වගේ දෙයක් මුල් වෙලා පටන් අරගෙන කරගෙන ගිය එකට අපි ඇත්තටම ඒ ලොකු අය කියන කෙනාට ගරු කරලා කතා කරන්න ඕනේ. මේක ප්‍රශ්නය එතන නෙමේ. ඇත්තටම මේ වගේ දෙයක් කරද්දී ඒ අදාළ දේවල් ඒ පහසුකම් ඒවා දේවල් මොනවද අවම තියෙන්න ඕනේ කියන එක රජයක් විදියට නීති තියෙන්න ඕනේ. මං හිතන්නේ නීති තියෙනවා. මොකද මම මේ වගේ දෙයක් මීට කලිනුත් මගේ යාළුවකින් අහලා තියෙනවා. ඒ නීති තිබුණට මේ ඔය ප්‍රාදේශ සභාවල ඒ ලේකම් කාර්යාලවල ඉන්න එකෙක්වත් හරියට මේව කරන්නේ නැහැ. ඇත්තරම ඒ මනුස්සයව අත්තරමට ගන්න ඇත්තේ වැරදි තියෙන්නති ඒ රෙජිස්ටර් කරපු නැතිවා ඒවත් එක්ක ඒවා කරන්න. හැබැයි මේ වගේ දෙයක් කරන්න හිතන එකත් හරිම රෙයා දෙයක්. ඒ කියන්නේ මේ වගේ දෙයක් කරන්නවත් මිනිහෙකුට හිතන එක හරි ලොකු දෙයක්. මේ වගේ පුද්ගලයෙක්ව මේ වගේ දරුවෙක් වෙන්න පුළුවන්, වයසක කෙනෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් බලාගන්න ගෙදරක හරි අමාරුයි. ඒක නිසා වෙන්න ඕනේ ළමයි හරි කවුරු හරි සල්ලි දීලා ඒ තැනට දීලා බලා ගන්නවා කියන එක කරන්නේ. එහෙම එකවා ලෝකේ හැමතැනම සිද්ධ වෙන දේවල්. ඇයි ඕගොල්ලෝ ජපාන්ට එන්නේ? ඕගොල්ලෝ ඊශ්‍රායල් ඒ වගේ රටවල් වලට ගිහිල්ලා කෙයාගිවර්ස්නේ උපස්ථායකවරු විදිහට වැඩ කරන්නේ. ඒ රටවල් වල ඒ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට අනුව ඒ අදාළ දේවල් අවම සුදුසුකම් තියෙන තැන් හදලා තියෙන්නේ. ඉතින් සේවාව ගන්න මිනිස්සු සල්ලි ගෙවලා ඒ සේවාව ගන්නවා. ඒ පුද්ගලයන්ව බලාගන්නේ අසරණ නොවෙන්නත් පුළුවන්. කියන සල්ලි තිබුණත් බලාගන්න බැරි නිසා ඒ වගේ දැනකට දාන්න ඕනේ. ඉතින් ඒ පහසුකම් ඒ අවශ්‍ය උපස්ථාන කරනවා කියන එක තමයි එතන වැදගත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේකට මේ පෝස්ට් මෝටම් එක කරනවා වුණාට ඒ දැන්වත් මං හිතනවා මේ රජය මේවට මුල් වෙලා මේ වගේ තැන් ඔක්කොම අඳුරගෙන ඒවා හරියට නියාමනය කරලා අවශ්‍ය සුදුසුකම් ඒ සුදුසු පරිසරය හදන විදිය ගැන කියලා දෙන්න ඕනේ. දැන් ඒ මනුස්සයට මඩ ගහලා තේරුමක් නැහැ. ඇත්තටම මේක වැරද්ද මේ අදාළ අංශ බාර ගන්න ඕනේ. පොලිසිය විතරක් ඒගොල්ලෝ රාජකාරී කරලා මෙතනින් අත පිහදගනක පිහද ගන්නවා කියන එක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේවා ගැන කතා කරන්න ඕනේ. මේ මනුස්සයට බනින එකම නෙමෙයි කරන්න ඕනේ. මේවා ඒ අදාළ තැන් වලින් වෙන විදිහට කටයුතු කරන එක තමයි වැදගත්. ඉතින් මට මේක කියන්න ඕන මොකද ගොඩක් ඒ බැනලා ඒ යන කමෙන්ට්ස් එක මිනිස්සු හොඳ කියන ඒවා තියෙනවා. හැබැයි කවුරුත් කතා කරන්නේ මේකට රජය මැදිහත් වෙන්න ඕනේ ඇයි කියලා. ඉතින් ඔගොල්ලොත් අදහසක් දක්වන්න මං හිතන්නේ මම කියපු එක තමයි වෙන්න ඕනේ. ඇත්තටම මේ හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.